අයබෝවන් සකුරා වයිල්ඩ් කුක් channel එකට අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දන්නවද මම මේ කොහෙද අද යන්නේ කියලා? ඔයාලා අහලා ඇති නේද පිටරටවල මුදලාලි කෙනෙක් නැති පාරවල් අයිනේ තියෙන පුංචි පුංචි කඩවල් එහෙම ගැන. ඉතින් ඒ වගේ කඩවල් ජපානයේත් ගොඩක් තියෙනවා. මේ ඒ වගේ පොඩි එළවලු කඩයක්. ඉතින් මේක තියෙන්නේ අපේ ගෙවල් ළඟමයි. ජපානයේ දැන් සීතල කාලේ නිසා සීත කාලේ එළවලු විතරයි මේ කාලෙට තියෙන්නේ. ඉතින් මම අද ගන්නාවේ නිවිති. නිවිති එක පැකට් එකක් yen වලින් 120ක්. මාරු සල්ලි වලින් ගානටම 120ක් මම මේ බොක්ස් එකට දාලා නිවිති එකක් අද ගත්තා. මෙන්න මේ විදිහට බොක්ස් එකට දාලා ඉතින් මම මේ නිවිති එක ගත්තා. මම අද හදන්න යන්නේ මම අත්හදා බලපු වෙනස්ම විදිහේ නිවිති වලින් කොළ කැඳ එකක්. මේ ජපානයේ තියෙන නිවිති වර්ගය ලංකාවේ නිවිති වලට වඩා කොළේ වුණත් හරිම වෙනස්. ඉතින් ලංකාවේ ඉන්න අයට නම් කොළ කැඳ කිව්වහම ඕන වෙලාවක හදන් බොන්න පුළුවන්නේ. ඉතින් පිටරට ඉන්න අපේ යාළුවන්ට කොළ වර්ග අඩු නිසා ඇත්තටම කොළ කැඳ බොන්න අවස්ථාවක් නැහැ. ඉතින් විශේෂයෙන්ම ජපානයේ ගත්තාම කොළ වර්ග ගොඩක් අඩුයි. ඉතින් අපිට තියෙන කොළ වර්ගයකින් කොහොමද කොළ කැඳ එකක් ලේසියෙන්ම රසවත්ව හදාගන්නේ කියලායි මම මේ අද ඔයාලට පෙන්වන්නේ. ඉතින් මම මේකට ගත්තේ ඇත්තටම නිවිති. ඔයාලට ජපානයේ තියෙන බොක්චොයි කියන කොළ වර්ගයක් මේකට එකතු කරන්න පුළුවන්. ඉතින් මට ඒක අද හොයාගන්න තිබ්බේ නැති නිසා මම මේ නිවිති විතරයි අද ගත්තේ. ඉතින් මේ වගේ කොළ ටිකක් සෝදලා අරගෙන මෙන්න මේ විදිහට ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න ඕන. මෙතන මම දෙන්නෙකුට විතර ප්‍රමාණය තමයි අද මේ අරගෙන තියෙන්නේ. හොඳට හොදලා ගත්ත කොළ ටික මෙතන කපාගෙන බ්ලෙන්ඩර් කප් එකට ඊට පස්සේ ඔයගොල්ලෝ එක් කරගන්න ඕන. බ්ලෙන්ඩර් එකට එක් කරගත්තට පස්සේ වතුර ගොඩාක් දාගන්න එපා. මෙන්න වගේ කොළ ටික වැහෙන ප්‍රමාණයට වතුර දාගත්තාම ප්‍රමාණවත්. එහෙම නැත්නම් කොළවල වතුර ටිකක් උනලා වතුර ගතිය වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට හොඳට මෙන්න මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඒකම ඊට පස්සේ හොඳට පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය මෙන්න මේ විදිහට හොඳට පෙරාගෙන මේ ඉතුරු වුණ කොළ ටිකත් හොඳට අතින් මිරිකලා අරගෙන යුෂ ටික ගන්න ඕන. ඉතින් මෙන්න මේ හදාගත්ත යුෂ ටික අපි පැත්තකින් තියාගන්න. ඊළඟට එකම අපි බත් එක තමයි මේ හදාගන්න යන්නේ. මෙතනදී බත් කැඳ එක හදාගන්න ඕන. මෙන්න මේ විතර හාල් ටිකක් සෝදලා අරගෙන වතුර ටිකක් දාලා ලුණු තේ ඇඳි කාලක්ම එක් කරා. මේ ටිකක් වෙලා යනකොට බත් ටික මෙන්න මේ විදිහට හොඳට බාගෙට තැම්බීගෙන ආවට පස්සේ සව් ටිකක් මම එකතු කරා. සව් මේස හැන්දක් මෙතන තියෙනවා. සව් ගන්නකොට පැය භාගයකට විතර කලින් පෙගෙන්න තියලා ඔයගොල්ලෝ එක් කරගන්න. ඊට පස්සේ දැන් හොඳට සව් ටිකක් තැම්බිලා බත් ටිකක් තැම්බිලා මේ තියෙන්නේ. ඒ වෙලාවේදී ඔයගොල්ලෝ පොල් කිරි ටික එකතු කරගන්න ඕන. ඒතර මම පොල් කිරි කෝප්පයක් එකතු කරගත්තා. ඊට පස්සේ පොල් කිරි ටිකත් එකතු කරාට පස්සේ ටිකක් කවලම් කරලා හොඳට උතුරගෙන එනකොට අපි හදාගත්ත යුෂ ටික මෙන්න මේ විදිහට එක් කරගන්න ඕන. ඔක්කොම ටික එකපාරටම එක් කරගන්න. මෙතනදී මම ඇයි දන්නවද අන්තිමට මේ ටික එකතු කරන්නේ? මොකද කොළ යුෂ වල තියෙන ගුණය ඒ පෝෂණය විනාශ වෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලා හැඳි ගගා මුලින්ම මේ ටික එකතු කරගත්තා. ඉතින් එහෙම නොවෙන්න තමයි මම මේක අන්තිමට එකතු කරේ. අන්තිමටත් එකතු කරලා ගොඩක් වෙලා තියන්න එපා. උතුරනකොටම ලිප ඕෆ් කරගන්න ඕගොල්ලෝ. ඉතින් හරිම ලේසි මේක හදාගන්න. මේ බලන්න නිවිති වලින් හදුවා කියලා ඇත්තරම කියන්න බෑ. මොකක්වත් ඒ කියන්නේ ගොඩාක් කුකු ගතියක්වත් එහෙම නිවිති කොළවල ටිකක් සෙවල වගේ තියෙනවනේ. එහෙම මොනවත්ම නැහැ. ඉතින් හොඳට බොන්න පුළුවන්. හරිම රසයි. ඇත්තටම මේක කිරි රසක් වගේ තියෙන්නේ. ඔයාලත් හදලා බලන්න. සුදු ලුණු ඉඟුරුත් මේකට එක් කරගන්න පුළුවන්. මේක අපේ පොඩ්ඩොත් බොන්න නිසා යාලා අච්චර ආස නැහැ සුදු ලුණු රසට. ඉතින් මම අද එකතු කරේ නැහැ ඒ නිසා. ඉතින් ඔයාලත් එහෙමනම් හදලා බලන්න. හරිම ලේසි, හරිම රසවත්, වගේම ගුණයි. එහෙනම් හදලා මටත් රස කියන්න. හැමෝටම සුබ දවසක්.